දිව්‍ය ලෝක තියෙනවා 6ක්. අපායවල තියෙනවා 8ක්. පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහරජු. ඒ කියන්නේ සතරවරන් දෙවියෝ වැඩ ඉන්න දිව්‍ය ලෝක. සතරවරන් දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂයෙන් අවුරුදු ලක්ෂ 90යි. ආන්ගේ ලක්ෂ 90 සංජීවයට එක දවස්. දෙවෙනි දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍ය ලෝක. ඒකට අපි කියන්නේ තව්තිසාව. තව්තිසාවේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂ. ආන්ගේ 3 කෝටි 60 ලක්ෂය කාල සූත්‍රයට එක දවස්. තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය යාමය. යාමේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂයෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂ. ඒක තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකෙ තුසිත බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ ඒ දිව්‍ය ලෝකෙ. තුසිතේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂය. ඒක හතරවෙනි අපායට එක දවසයි. පස්වෙනි දිව්‍ය ලෝකෙ නිම්මාන රති. නිම්මාන රතියේ මුළු ආයු ප්‍රමාණය අවුරුදු 230 කෝටි 40 ලක්ෂය. ඒක පස්වෙනි අපායට එක දවසයි. හයවෙනි දිව්‍ය ලෝකෙ පරිනිම්මිත වසවර්ග. අපයෙන් ඉහළම දිව්‍ය එහි ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 921 කෝටි 60 ලක්ෂ. ඒක 6 වෙනි අපායට එක දවසයි. දැන් දිව්‍ය ලෝක ඉවරයි. 7 වෙනි අපායේ ආයු ප්‍රමාණය සඳහන් කරනවා අන්තර්කල්ප භාගයයි. එතකොට අන්තර්කල්පයකට මනුෂ්‍ය වර්ෂ කීයක් තියෙනවද? අපි අය දන්නවනේ අසංඛ්‍ය කියන එක කීයෙන්ද ලියන්නේ? 1.140. අන්තර්කල්පයක ආයුෂ මනුෂ්‍ය වර්ෂ වලින් සඳහන් කරනවා 1.140 හේවුවා 86 ලක්ෂ 40000. එහෙම නැත්නම් සංඛ්‍ය 86 ලක්ෂ 40000. එකෙන් භාගය. ඒ කියන්නේ අසංඛ්‍ය 33 ලක්ෂ 20000. 7 වෙනි අපායට 8 වෙනි අපායේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි. ඒ කියන්නේ අවිච්ඡ මහමනිරේ අසංඛ්‍ය 86 ලක්ෂ 40000 මනුෂ්‍ය වර්ෂයෙන් අවශ්‍ය තියෙනවා.